අපි එහෙනම් ඉස්සෙල්ලාම Chrome එකට ගිහිල්ලා හෙලකුරු කියන සයිට් එකට යමු. ඔබ දන්නවනේ හෙලකුරු ගැන නම්. මේ සයිට් එකට යන්න අපි. මේ සයිට් එක මාර්ගස් නෑ මම ටිකක් කියලා බලාගෙන හිටියා. එයාලා මාළේදී ලස්සන හම්බලා තියෙනවා. ඒ වගේ සොෆ්ට්වෙයාර් එකකට ගලපෙන්නේ. මෙතන උනත් බලන්න මේ එයාලගේ තියෙනවා එතන ටෙස්ට් කරලා බලන්න ලෙගසි ෆොන්ට් එකක් තියෙනවා. එයාලා මම කිව්වේ මේ වර්ඩ් එකේ ෆොන්ට් මාරු කරන්න පුළුවන්. අනේ ඔප්ෂන් එකත් එයාලගේ සයිට් එකේ එතන තියෙනවා. මාරුම ලේසි ඒක නම් නැත්තලම දැන් ඉස්සරහ ගෙනේ අර කීබෝඩ් එක මතක තියාගෙන ඉන්න ඕනේ මේ සිංගල් ෆොන්ට් මාරු වෙන්න. කියන මාරු කරන්න ඉස්කෝලේ පුතාගේ ෆොන්ට් එක නැත්නම් මේ වගේ පුළුවන්. හරිම ලේසි. මාර වටිනවා වැඩේ. දැන් ඕන ෆොන්ට් එක දාන්න පුළුවන්. දැන් අපි software එක download කරගමු හෙලකුරු එකේ. මෙතන Windows එකකින් වගේ විස්තර ටික දීලා මම මේ භාගත කරගන්න දෙන්න දැනට බලනවා නම් අතන තියෙන 990 දෙවලා ඒක බයි කරන්න. ඒක පුළුවන් නම් කරන්න. ඒක වටිනවා. අන්න ඒක හෙලකුරු කියන්නේ. දැන් මෙතෙන් මම download කරගත්තා. ඊට පස්සේ මේ ෆයිල් ටික මෙතනම extract කරගන්න. මම කලින් extract කරගත්ත නිසා මෙතන මේ මෙහෙම පෙන්නන්නේ. ඔයාලා නිකම්ම වෙනවා. just මෙතන folder එක තියෙනවා. ඒකට ගිහින් මේ folder එකට යන්න. ඊට පස්සේ setup එක run as administrator දෙන්න. දැන් මම මේ software install කරලා තියෙන නිසා තමයි මෙහෙම පෙන්නන්නේ. නැත්නම් ඔයාලගේ විනාඩියකටත් අඩු කාලයකදී ඒක install වෙනවා. ඊට පස්සේ restart එකක් කරනවා. restart එකෙන් පස්සේ තමයි මේ විදිහට මේ හෙලකුරු app එක open වෙන්නේ. ඊට අපිට මෙතනින් තමයි හෙලකුරු තෝරගන්න දෙන්නේ. මේ වගේ තැන්වලත් හැබැයි එතනින් තෝරගත්තාම හෙලකුරු type වෙනවා. ඒක නිසා type කරන්න ඕන වෙලාවට විතරක් එතනින් දාගන්න. දැන් අපි word එකට යමු. බලමු අපි හෙලකුරු එකෙන් type කරලා front එක log කරන්න. මේකේ front මාරු කරන්න බෑ. ඉස්කෝලේ පොත front එක තමයි තියෙන්නේ. ඔයාලා පේනවද? ඉස්කෝලේ පොත front එක තමයි තියෙන්නේ. ඒක නිසා මේකේ front මාරු කරන්න බෑ. මම settings වලින් බලන්නම් පොඩ්ඩක් එහෙම option එකක් එයාලගේ තියෙනවද කියලා. මම හිතන්නේ අර buy කරන එකේ තමයි මේ option එක දෙනවා ඇත්තේ. මෙතන normal බැලුවා මෙතන තිබෙත් නෑ. ඔයාලා මේ front එක වෙනස් වෙන දේවල් type කරන්න ඕන නම් හෙලකුරු ඒ site එකේ keyboard කියලා ගණන් තියෙනවා. ඊට පස්සේ මෙතන type කරගන්න තියෙන්නේ lazy ඉස්සර හෙලකුරු එකේ BMC එකේ තරගෙ හැම දෙයක්දී මම ඒකෙන් tag දීලා තිනවා. ඒක අර තිබ්බ game එකකින් පොඩි කාලේ. ඒ වගේ දැන් type කරන්න පුළුවන්. මේ එක දිගට type කරන්න පුළුවන්. අර front එක මාරු කරගන්න ඕන නම් legacy front එකට ගිහින් control C ගහලා control V ගහන්න. දැන් අපි වචන ටිකක් නිකන් ටයිප් කරා. හෙලකුරු එක පාවිච්චි කරලා බලමු අපි චුට්ටක් නේද කොහොමද? ඒක ස්පීඩ් එක තියාගන්න පුළුවන් අපිට ඉංග්‍රීසි නිසා.